ඉතින් ඔයාලා වෙනදා වගේම අදත් මේ එකතු වෙලා ඉන්නේ චානල් දිනේ YouTube channel එකත් එක්ක. ඉතින් guys ඔන්න අපි අලුත් නවසරකට පාතවලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ඇවිල්ලා තියෙනවා අද ලස්සන තැනකට, ලස්සන ප්‍රදේශයකට. ඊට කලින් අපි ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න කැමතියි සුබ අලුත් වේවා. මේ ඇවිල්ලා ඉන්නේ මේ පොඩ්ඩක් මේ ගොඩක් කාලෙන් පස්සේ දකුණු රටට වෙනම රට. දකුණු රටට ඇවිල්ලා තියෙන ඉතින් මේ දකුණු මේ උණවට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතින් ලස්සන තැනක් පොඩ්ඩක් මේ ඩේ අවුට් එකක් කියන්නේ දවස් දෙකක විතර ට්‍රිප් එකක් විදියට ආවේ. පොඩ්ඩක් එළියේ බෑවේ හැමදාම මේ විලා වලට ගියා. විලා වල ඇතුළෙම නේ හිටියේ නේද? ඔව් ඇත්තටම කිව්වොත් මේක මිනි ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් පොඩ්ඩක් ඇවිදලා කරලා පොඩ්ඩක් ආලා වීලා පොඩ්ඩක් එහෙම පොඩි ඉන්න තමයි අපි ආවේ. ඇත්තට මේ අපි ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ. උණවට්ටුනේ තියෙන්නේ. ඉතින් මේ ඒකත් අපි පෙන්නන්න වීඩියෝ එක අතරතුරම විස්තරත් කියන්නම් එතන මේ ඔයගොල්ලන්ට ඇවිල්ලා ඉන්න පුළුවන් ලස්සනම තැනක්. මේ දැන් අපි එතනට ඇවිල්ලාම තමයි වීඩියෝ එක පටන් ගත්තේ. ඒක තමයි අපි එතකොට දැන් මේ ඉන්න විලා එකේ නම මොකක්ද? මේකේ නම තමයි සිඟිති විලා. මේකත් තියෙන්නේ උණවටුනේ. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට අපි ඉන්න විලා එකයි අපි කරන දේවල් ඔයාලට පෙන්නන්න. උණවටුනේ හරියටම මේ ඇත්තටම ළඟයි නේද උණවටුනේ දැන් උණවටු බීච් එකට. උණවටුනේ බීච් එකට විනාඩි 5ක් වගේ තමයි යන්නේ. ඔව් උණවටු බීච් එක, ජංගල් බීච් එක, තව තල්පේ බීච් එක මේ ඔක්කොටම ළඟයි. ඇත්තටම විනාඩි 5ක දුරක් වගේ තියෙන හැම පැත්තටම. ඉතින් මාරම ලස්සන තැනක්. ඉතින් එහෙනම් අපි බලාගෙන ඉන්න. Hi guys. ඔන්න ඉතින් අපි වගේම ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔන්න වෙනද වගේම අදත් අපි මාර ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ ඩවුන් සවුත් වල. හැබැයි ඉතින් අපි විලා එකේ නම් බොහොම අඩු කාලයක් තමයි ගත කරේ. මොකද අපි ඩවුන් සවුත් වල ගොඩක් තැන්වලට ගියා. ඉතින් අපිට වීඩියෝ කරගන්න පුළුවන් වෙච්ච හැම තැනක්ම අපි ඔයාලට වීඩියෝ එකෙන් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් ඔයාලා අපිත් එක්කම ඉස්සරහට වීඩියෝ එකේ ඉන්න. කොහොමද හැමෝටම ඔන්න දැන් අපි දවල්ට කාලා මේ ගාලා තියෙන ලස්සනම තැනකට යන්න හදන්නේ. මේ කාලේ ගියුණත් තැනක් අපි දෙන්න පොඩ්ඩක් සිලෙක්ට් කරලා යන්න හදන්නේ. ඉතින් මේ අපි ඉතින් ගිහින් බලමු නේද? ඔව් අනිවාර්යෙන් ඔයාලා බලන් ඉන්න අපි ඔයාලට පෙන්නන්න. යන්නේ. ඇටි බලයි මුදුන් කොම්බින්නේ. ඕන ඉතින් මහන්සි කියලා බැලුවේ නෑ. අපි ආපු ගමන් මුලින්ම ආවේ ජංගල් බීච් එකට. ඇත්තටම මෙතෙන්ට යන්න තියෙන කැලෑවක් මැදින්. ඉතින් අපි ගියේ මේ දවසේ නම් මෙතන ටිකක් වැඩිපුර ක්ලවුඩ් එකක් හිටියා. ඉතින් ඒ නිසා අපි මෙතන නම් ගොඩාක් වෙලා හිටියේ නෑ ගායිස්. අපි මෙතනින් පස්සේ උණවට්ටුන බීච් එකට තමයි ගියේ.
එකේ කලින් අපි ගියේ කොහෙද? ජංගල් බීච්. එහෙනම් ආ පොඩ්ඩක් මෙහෙට ඔළුව දාලා යන්න. ඉතින් මොනවටන බීච් එක මාර ලස්සනයි. අපි මේකට ආවේ නාන්න. ඉතින් මේ ඔයාලට වීඩියෝ කරලා නම් පෙන්වන්න විදිහක් නැහැ. දැන් නාන්න යන්නේ. හෙලෝ ගයිස්, ඉතින් මේ අපි බීච් ගිහිල්ලා නාලා මේ දැන් ටිකට කලින් තමයි ආව විලායකට මේ දැන් අපි යන්න ඕන අපේ ඩිනර් එක ගන්න. අපි ඒක එළිය ගන්නවා කියලා තමයි මුලින් හිතාන් හිටියේ. දැන් අපි ආයෙ එක ගේනවා විලායක ඇතුළට ගෙනල්ලාම කනවා. එනයි අපි ඒකත් අරන් එන්න. මේ අපි ඉතින් ආයේ පෙන්නන වීඩියෝ ඉස්සරහට. හෙට අපි ලස්සන තැනකත් යනවා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහටම ඔයාලා රැඳී ඉන්න අපිත් එක්ක. ඔව් මේක මේ මෙහෙමයි මේ අපි ඉතින් ලොකු තැන් වලට යන්නේ පොඩි අර මේ ජනවාරි පෝයයි මගේ නිවාඩු දවසේ අල්ලලා ඉතින් මේ ෆ්‍රී එකේ පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද නේද? ඒ වගේ ආවේ. ඉතින් ලොකු තැන් වලට යවෙන්නේ නැහැ. ෂේප් එකේ ඉතින් අපි පොඩ්ඩක් විදලා කරලා කාලා බිරට සතුටු වෙන්න ආවේ. ඉතින් අපි අපේ ලන්ච් එක එතකොට ඩිනර් එක දෙකම ගත්තේ ගාල්ලේ තියෙන මාදිනා බීච් හොටෙල් කියලා එකක්. ඉතින් අපි ගිය පාර ගෝල් ආපු අපේ ට්‍රිප් එක වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඔයාලා දකින්න ඇති. ඒකෙත් අපි මේ හොටෙල් එකෙම තමයි කෑම කෑවේ. මොකද එතන ඇත්තටම රීසනබල් ප්‍රයිස් එකකට මාර රස කෑම තියෙනවා. ඔයා ගෝල් එනවා නම් ඉතින් එතනින් ඔයාටත් කන්න පුළුවන්. Hello, good morning. ඉතින් ඔන්න මේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසනේ. දෙවෙනි දවසේ මේ උදේම නැගිට අපි දෙන්න. නැගිටලා ඉතින් මේ කෑම කන්නත් ඕනේ. මේ කාලේ වෙලා පොඩ්ඩක් එළියට යන්නත් කියලා බැලුවේ. කොහෙද අපි යන්නේ? අද අපි යනවා ගෝල් ෆෝර්ට් එකට. ඉතින් අපි කියන්න ඕනේ ඉතින් මෙතන හරි නිස්කලංක කරන්නේ උදේ පාන්දර අර ලස්සනයි. මේ ඉතින් ඔයගොල්ලොත් එන්න මේ ඩීටේල්ස් අපි දාන්න. එහෙම තමයි. ඉතින් ඔයාලා මෙතන බුක් කරනවා නම් කලින්ම රිසර්වේෂන් එකක් දාන්න අනිවාර්යෙන්. ඒ වගේම මතකතෝ ඔයාලගේ ID එකත් අරගෙන එන්න මෙතෙන්ට එනවා. මෙතන පොඩක් නීති තදයි. සාමාන්‍ය අවුරුදු 18ට අඩු අයට දෙන්නේ නැහැ. සාමාන්‍ය අවුරුදු 18ට වැඩි දෙන්නටම ID තියෙන්න ඕනේ. මේ ඉතින් එහෙම බලලා තමයි අතට දාන්නේ. ඉතින් ඇත්තටම හොඳ තැනක් ඇත්තම ඒ වගේ. විශේෂයෙන්ම travel කරන අයට නම් මම හිතනවා රෙකමන්ඩ් කරන්න පුළුවන් place එකක් family වලට. ඒ වගේම ෆැමිලි එකකට විතරක් නෙවෙයි කපල් එකකට ෆැමිලි එකකට පවා මෙතෙන්ට එන්න පුළුවන්. කලින් බුක් කරා. අපි මේ ඊයේ WRI ලින්ක් කෑවේ. අද අපි බලමු මේ අපි නැත්නම් මෙහෙන් ඕඩර් කරේ කෑම එකක් වෙනසකට එක්ක. අපි බලමු ඉතින් කොහොමද කෑම වේලා කියලා අපි ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතනින් ඕඩර් කරලා කෑම ඔයාලට ගන්න පුළුවන් නේද? ඔව්. මෙනු කාඩ් එක තියෙනවා. ඔයාලට අවශ්‍ය කෑම ඔයාලට ඕඩර් කරලා ගන්න පුළුවන්. හෙලෝ good morning. ඉතින් ඔන්න අපි ආවා ගාල්ලේ ලස්සනම තැනකට. කොහෙද කියන්න ඕදිනේ? ගෝල් ෆෝර්ට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මෙතන අපි චුට්ටක් වෙලා ඉන්නවා. මොකද මෙතන මාර ලස්සන ලොකේෂන් එක ඇවිල්ලා තියෙන අය දන්නවා. ඉතින් පොඩ්ඩක් මේ අවුව තදයි. මේ ටිකක් දවල් වෙන යන හින්දා.
ඉතින් ගයිස් අපි දෙවනි දවසේ ආවේ ඇත්තටම ගර්ල් ෆෝර්ට් එකට. අපි ඉතින් ආය හවස කොළඹ යනවා. එතකම් අපි මෙතන ඉන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් ඔන්න අපි දැන් වීඩියෝ එක අවසන් කරන්නයි හදන්නේ. අපිත් එක්ක මෙච්චර වෙලා රැඳලා හිටපු ඔයාලා හැමෝටම thank you. ඉතින් ආයේ ඉක්මනින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඔයාලා බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි ගිහින් එන්නම් ඔයාලා හැමෝටම. Bye bye.